මේ පොත් නිසා තමයි අසරණ එහෙම. වෙලා ඉන්නේ. නැත්නම් ප්‍රායෝගික පැත්තට හැරෙනම් හැබැයි ඔක ටිකක් ලිහිනවා. හැබැයි මේක ලේසි නෑ. ඇත්තටම ලේසි නෑ. මොකද සමාජයේ ඒ තරම්ම දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. ඒක කාලයක් තිස්සේ විච්ච වැරදි ටිකක් කරපින්නාගෙන ඇවිල්ලා තියෙනවා. ඒක ලියා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. දැන් මේ යුගයේ වෙනකොට තමයි දැන් මේ බුද්ධෝත්පාද දේශනාව ඔස්සේ මේ සියල්ල ලිහිලා යනවා. ඒකට හේතුව මේ පැහැදිලි කරන ගැඹීර පැහැදිලි කිරීම. ප්‍රායෝගික පැත්තෙන් කරන නිසා. හොඳයි අර මොකද්ද ඔබ වහන්සේ ඉදිරිපත් කරනවා කිව්වේ? එහෙම ආරයන්වංශ තෙරුවන් සරණයි අපේ තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේලාටත් තෙරුවන් සරණයි හැමෝටම තෙරුවන් සරණයි මේ මගේ අදහස මේ ආරයන්වංශ දැන් මේ වර්තමානයේ හාමුදුරුවන්ටත් මේක පැටලලා තියෙන්නේ මේ විසුද්ධි මාර්ගය අර ඒකේ තියෙන ලෞකික ධ්‍යාන උපදවලා ඊට පස්සේ විපස්සනාවට ගිහිල්ලා මාර්ගඵල ලබන්න කියලානේ මුලදී ඔව්. ඒක තමයි ගොඩක් අයට ඕක පැටලලා තියෙන්නේ දැන් හැමෝම අපි එක්ක ඔව්. සාකච්ඡා කරත් කියන්නේ ওই කතාවම තමයි කියන්නේ ඒකොල්ලෝ කියනවා විපස්සනායෙන් කෙලින්ම යන්න බෑ ධ්‍යාන උපදවන්න ඕනේ නැතුව යන්න බෑ කියලා තමයි හැමෝම කියන්නේ. ඔතන තමයි පැටලිලා තියෙන්නේ. ඒක සම්පූර්ණ මුලාවක්. සම්පූර්ණ මිත්‍යාවක්. මොකද මහා චත්තාරික සූත්‍රයේ හ්ම්. බුදුන් වහන්සේගෙන් පැහැදිලිව අහනවා භික්ෂුන් වහන්සේලා. මේ ධ්‍යාන වලට සම්බන්ධින ඕනද හ්ම්. කියලා. බුදුන් වහන්සේ ඍජුවම කියනවා මහණෙනි මේ ධ්‍යානයක් නැතත් විදර්ශනා වැඩි හැකි ඕනෑම චිත්ත ඒකාග්‍රතාවකින් විදර්ශනා වැඩි හැකි මහණෙනි කිය. සූත්‍රවල ඕන තරම් තියෙනවා. මේ හදාගත්ත නිකන් බොරු කතාවක්. මේ විසුද්ධි මාර්ගයෙන් තමයි මේ පටලැවිල්ල හදාගෙන තියෙන්නේ. අතරම සූත්‍ර දේශනා බැලුවා නම් බුද්ධ වචන ටික හරියට තියෙනවා. අයි අපි විසුද්ධිය මොකද විසුද්ධි බුද්ධ කොසහාමුදුරුවෝ බුදුන් වහන්සේද? බුද්ධ කොසහාමුදුරුවන්ගේ එක දහන්න ඕනේ බුදුන් වහන්සේ කියන එක දහන්න ඕනේ. එහෙනම් බුදුන් වහන්සේ කියනවනේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවකින් නිවන් දැක්ක හැකි මහන්නේ කියලා. එහෙනම් බුද්ධ වචනට අපි යන්න ඕනනේ. ස්වාමීන් වහන්සේලා ඉන්නේ වැරදි දෘෂ්ටිගත වෙලා වැරදි කෝණයක. ওই කෝණයෙන් මිදෙන්න කාලය ආවිලා තියෙන්නේ. බුද්ධ පුත්‍රය වෙනවා මිසක් මේ බුද්ධ කොසහාමුදුරුවන්ගේ කරේදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. බුද්ධ කොසහාමුදුරුවෝ කරේ කත වැඩක්. බුද්ධ කොසහාමුදුරුවෝ තිබිච්ච පොත් ටික ඔක්කොම ගිනි තියලා උන්වහන්සේගේ අර හින්දු භක්තික concept එක දැම්ම සමතේ වඩනේ. ඔතනින් තමයි අපේ ස්වාමීන් වහන්සේලා අමාරු වැටුනේ. අද වෙනකොටත් නිවන් මඟ වෙහිලා තියෙන ඔය නිසායි. නැත්තම් මේ ටික ඇත්තටම මූලාශ්‍ර ටික හොයාගත්තා නම් අතර හැමෝටම හම්බ වෙනවා බුදුන් වහන්සේගේ බුද්ධ වචනේ නිවැරදි. මේක වෙන්න බෑනේ. අයි සූත්‍රවල මෙච්චර හොඳට තියෙද්දි කොහොමද මේ අපි මේ විසුද්ධි බුද්ධ කොසහාමුදුරුවන්ගේ පොතකට යන්නේ? අපිට ඒක වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ බුද්ධ වචන. එහෙනම් බුදුන් වහන්සේ පැහැදිලිව සූත්‍රවල හැමතැනම නිවැරදිව පිරිසුදු ධර්මයේ තියෙනවා. ආර්යනාථ කිසිම වෙලාවක ඔය ගන්න නැහැ කරට. අවශ්‍ය අතේ තියෙන ඔය පොත් ඔක්කොම නමුත් ආර්යස කිසිම වෙලාවක ගන්නෙ නැහැ. මොකද ආර්යසට වැදගත් නැහැ. ආර්යස වැදගත් වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ වචන ටික විතරයි. වෙන කිසි දෙයක් එපා. රේණුකා චන්ද්‍රවිල හාමුදුරුවෝ බුද්ධ ඝෝෂ හාමුදුරුවෝ මේ කිසි කෙනෙක් ගියව අපි ගන්නෑ නැහැ. මොකද රේණුකා චන්ද්‍රවිල හාමුදුරුවෝගේ තියෙන්නේ විසුද්ධි මාර්ගයේ බුද්ධ ඝෝෂ හාමුදුරුවෝගේ ෆොටෝකෝපි සෙට් එක. ඒක හරියන්නේම නැහැ. ඒකෙන් තමයි අපි දහම් පාසල් සිලබස් හදලා තියෙන්නේ. ඒකෙන් තමයි පිරිවෙනවල උගන්වන්නේ. ඔක්කොම අමාරු වැටිලා සමාජයේම කර්මයට ගැට ගහලා තියෙන්නේ රේණුකා චන්ද්‍රවිල හාමුදුරුවෝගේ පොතුයි මේ විසුද්ධි මාර්ගයයි. මේ අපේ හාමුදුරුවන්ගේ දැන් කාලය හරි ඇස්සරේ. බුද්ධ පුත්‍රය වෙනවා මිසක් වෙන මේ දෘෂ්ටි වල ගිහිලා හරියන්නේ නැහැ. දැන් මහා චත්තාරික සූත්‍රය එහෙම නොතිබුණා නම් කමන්නේ නැහැ. දැන් අපි ඔය ඉස්සරහට කොහොමද කියනවා. පැහැදිලිව බුදුන් වහන්සේ දේශනා කරන ඕනෑම චිත්ත ඒකාග්‍රතාවකේ නිවන් දැකිය හැකි වහනෙකි. ඇත්තම කිව්වොත් එහෙම මේ විදර්ශනාවට එනවා නම් ඒ බුදුන් වහන්සේ දේශනා කරන ආකාරයට දුර්ලභ මනුස්සත්වම් දුර්ලභ සද්ධම්ම ශ්‍රවණම් දුර්ලභ ශව සම්පatti කියන මග යනවනම් අනුපිළිවෙලින් යන නිවන් මග යනවනම් අතරම කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. මොකද කිසాగෞතමී ආවත් පටාචාර ආවත් අඟුලිමාල ආවත් බුදුන් වහන්සේ පැහැදිලි කළේ බුද්ධ දර්ශනය. මේ සිත හැදෙන හැටි. පටිසම්පාද ධර්මය. ඒ හේතුඵල ධම වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපි සමතේ වාඩි වෙන්න කියලා ආපරණගේ තියාගෙන අත් දෙක තියාගෙන හුස්ම අදින එක බුදුන් වහන්සේ කියලා නැහැ. කිසాగෞතමීටවත් පටාචාරටවත් කියලා නැහැ. කුජුත්තරාටවත් කුක්කුට මිත්තටවත් අතනම කිව්වොත් ඔය කිසිම තැනක හම්බ වෙන්නේ නැහැ. ඒ තරම්ම අපි දෘෂ්ටිගත වෙන්න ඕනද නෑනේ. අපි ඒ තරම්ම අද බාලද නෑනේ. මේ පිරිවෙන් ගිහිලා පොත් පාඩම් කරලා මේ පට්ටම් ගහලා මේ අන්තරම නිවනත් නැති කරගෙන අසරණ වෙලා කොරවක් වගේ දැන් කොච කොච ගා හිටියට අපිට කරන්න දෙයක් නැහැ. අපිට පට්ටම් ලොකු නෑ. අපිට බුදුන් වහන්සේ කියපු දේ තමයි වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේ දීපු පට්ටම් ටිකක් තියෙනවා. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මගපහ. ඒ ඇති හොඳටම වෙන පට්ටම් අවශ්‍ය නැහැ කාටවත්. ඕව බොරු පොත්නේ. බොරු පොත් පාඩම් කළා විභාග පාස් කරගෙන දැන් මේ ඔය පේන්නේ නැත අසරණ වෙලා තියෙන කුසලයේ අකුසලයේ හොයා ගන්න බෑ. බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඔකක්වත් වැඩක් නැහැ. ඒ නිසා ඔය බොරුවට පට්ටම් ගහපු අය ගෙනහැලා බොරු බණ කියවන්න එපා. ප්‍රායෝගික අත්දකින්න කෙනෙක්ගෙන් ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයක් ඔබ අසන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට නිවන් මඟ වැහෙනවා.
මේ යුගයේ මේක දුර්ලභ කාරණයක්. අති දුර්ලභයි ඒ නිර්මල පිරිසුසි සද්ධර්මයේ හොයාගන්න. ඒ නිසා තමයි බුද්ධෝත්පාද දේශනා මේ තරම් ආందోලනාත්මක වෙන්නේ. ඔබට හමු වෙනවා බුද්ධෝත්පාද දේශනා ඇත්තම කිව්වොත් එහෙම YouTube එකේ Facebook එකේ හැමතැනම එකම ආකාරයට දේශනායි. කවුරුන් හෝ ඒ දේශනා කරනකොට ඒක බොහොම බුද්ධ ගෞරවයෙන් කරන්නේ. ඒකට හේතුව ඒ පිරිසිදු නිර්මල ධර්මය නිසා. එතන කිසිම වෙලාවක මේ සමතේට ගැට ගහන්නේව නැහැ. සමතේ හිර කරන්නේව නැහැ. පුළුවන් ඔබට ඕන හිත විසිරෙනවා පොඩ්ඩක් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. සමතකමටහන ඒක වෙනයි. ඒක නිවන් මඟ නෙමෙයි. නිවන් දකින්නේ විදර්ශනා ධූරය තුළ. එහෙනම් එයා පටිසම්පාද ධර්මය අවබෝධ කරන්නම ඕනේ. එහෙනම් ඒ සිත හැදෙන හැටි අර අවබෝධ වෙන්න ඕනේ. ආත්මය හැදෙන හැටි ලෝකය කියන්නේ කොහොමද? ලෝකයම වෙන්නේ කොහොමද? සලආයතන ලෝකය අවබෝධ වෙන්න ඕනේ. ඒක අන්න සලආයතන නිරෝධයට එන්න ඕනේ. එහෙනම් ඇස ලෝකයයි මහණි කියන තැනට ඇවිල්ලා ඇසේ උපත කියන තැනට ඇවිල්ලා ඇස අවබෝධ කිරීම තුළ ඇසේ මිදීමේ මාවත හඳුනගෙන කටයුතු කරන්න. අන්න එතන ඇස ඇත්ත කරගත්තොත් ලෝකයේ ඇත්ත වෙලා දුක් විඳින. එහෙනම් ඒ ඇස අවබෝධ කරොත් ආයතන වලට මැවෙන ලෝකේ කොහෙවත් නැහැ කියලා අවබෝධ කරගෙන දුකෙන් මිදෙනවා. එතනයි සැනසීමේ ස්වභාවය. අතර මේ දහම දැක්කොත් ඔබ මොන දේ හිතුවත් ඒක ශබ්ද වර්ණ දැනෙන ටික එකතු වුණු දිට්ඨ සුතමුත කියන තැනින් හටගත්ත ස්පර්ශය තුලින් හටගත්ත චිත්තයක් විතරයි. විඥාන මායාවක් විතරයි. ඒ තුල කවදාවත් ඔබට සත්‍යයක් හම්බෙන්නේ නැහැ. ඒ දැකීමම ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. මේ ලෝකයේ ඇත්ත කරගත්ත කිසි කෙනෙක් නිවන් දකින්නෙත් නැහැ, දුකෙන් මිදෙන්නෙත් නැහැ. ලෝකයේ ඇත්තක් නොවන බව දකින කෙනා විතරයි ඇත්තටම සියලු දුකෙන් මිදෙන්නේ. පැහැදිලිද නේද?